මහරජ ඔබ අසල ඇති ඔය ගස කුමක්ද? ස්වාමීනි මේ අඹ ගසකි. ඔය අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද? එසේ තවත් බොහෝ අඹ ගස් තිබේ. ඔය අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද? ස්වාමීනි තව බොහෝ ගස් ඇත. එහෙත් ඒ අඹ ගස් නම් නොවේ. ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් හැර තවත් ගස් තිබේද? ඇයි ස්වාමීනි මේ අඹ ගස? රජතුමනි ඔබට ඥාතින් සිටිත්ද? එසේ හිමියන් බොහෝ සිටිති. ඔබට නොනෑයොත් සිටීද? නොනෑයෝද බොහෝ සිටිති ස්වාමීනි. රජතුමනි ඒ නෑදෑයොත් නොනෑදෑයොත් හැර තවත් අය සිටීද? එහෙමයි ස්වාමීනි. නෑදෑයොත් නොනෑදෑයොත් හැර එනම් මමම වෙමි. මහරජ ඔබගේ ඥාන ශක්තිය බොහොම අගෙයි. අපගේ ධර්මය තේරුම් ගැනීමට ඔබට හැකි වනු ඇත. ඔබට අද පටන් තෙරුවන් සරණ ලැබෙනු ඇත. එතැන්හි සිටම මිහිඳු හිමියෝ රජු හා පිරිසට චුල්ලහත්ති පදෝපම සූත්‍රය කියන හැරපා ධර්ම දේශනා කළසේක. එතැන් පටන් ශ්‍රී ලංකා ධරණි තලයේ ගමන් මඟ වෙනස් විය. සිංහල ජාතිය විබිදීමත් විහෙර විහාර ගොඩ නැගීමත් ගෘහ නිර්මාණ ශිල්පයේ ව්‍යාප්තියත් ඒ සමට වඩා බුදුදහමට ආවේනික වූ සමාජීය වෙනස ඇතිවීමේ ආරම්භය ඒ අයුරින් සිදුවිය. චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය මේ ලංකා තලයේ රැඳේවා. එය අපේ ජීවනාලිය වනු ඇත. සාදු සාදු. වැඩි උත්තම නාමෙන් ගුණ නැන ලැබ සිරිලක් දන යාමග වෙත පිළිපන්නේ අදවන් පින් බර දිනකයි එය සිහි කටයුතු වන්නේ. අනුබුදු හිමි නාමේ පුද දෙමු ලෙස ප්‍රාණේ. අනුබුදු හිමි නාමේ පුද දෙමු ලෙස ප්‍රාණේ.